6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ මොකද්ද? ග්ලූකෝස් සංශ්ලේෂණය පූර්ව ගණුවක් මම දැන් ටික කලිනුත් කිව්වා. ග්ලූකෝස් සංශ්ලේෂණයේ පූර්ව ගණුවක් විදිහට ක්‍රියාත්මක වන කැල්වින් චක්‍ර නිවේදන ඵලයක්. කවුද ග්ලූකෝස් සංශ්ලේෂණයේ පූර්ව ගණුව? ග්ලූකෝස් සංශ්ලේෂණයේ හෙලීම පූර්ව ගණුව විදිහට අපිට ඒක දෙතුන් පාරක් කැල්වින් චක්‍ර දැකලා දිනවනම් මේක ඔලුවට එනවා කෙලින්ම. 3 ෆොස්ෆෝග්ලිසරේට් වෙන්න විදියක් නැහැ. හරිද? 3 ෆොස්ෆෝග්ලිසරේට් නෙවෙයිනේ. මේ 3 ෆොස්ෆෝග්ලිසරේට් කෙටි නම් මොකද්ද? 3 PGA කියලා කියන මෙයාට. හරි? 3 PGA කියලා කියන්නේ මෙන්න මෙයා. 3 ෆොස්ෆෝග්ලිසරේට් තමයි මේ 3 PGA කියලා මම අර ලිව්වේ. හරි? ඒ 3 PGA කියලා කියන්නේ මේ 3 ෆොස්ෆෝග්ලිසරේට්. රිබියුලෝස් බිස්ෆොස්ෆේට් කියලා අර තිබ්බේ. RUBP කියලා මම ලිව්වා කලින්. අන්න එයා තමයි මේ රිබියුලෝස් බිස්ෆොස්ෆේට් කියලා කියන්නේ. ග්ලිසරාල්ඩෙහයිඩ් ත්‍රිෆොස්ෆේට් අන්න මෙන්න තමයි මෙයා තමයි ඩයල් එක. හරිද? G3P. මෙයා තමයි ග්ලිසරාල්ඩෙහයිඩ් ත්‍රිෆොස්ෆේට්. මෙන්න මෙයා තමයි ඇත්තටම කාබෝහයිඩ්‍රේට් නැත්නම් ග්ලූකෝස් සංශ්ලේෂණේ කාබෝහයිඩ්‍රේට් කරන්නේ. ග්ලූකෝස් සංශ්ලේෂණේ පූර්ව ගණුව වෙන්නේ. ඊට පස්සේ ෆොස්ෆෝයිනල් පයිරුවේට් අපිට මෙතනදී හම්බෙන්නේ නැහැ. ඒක හම්බෙන්නේ C4 පතේදී. ෆොස්ෆෝයිනල් පයිරුවේට් මෙහෙම තමයි කිට්ටු වචනේ. 120 ෆොස්ෆෝග්ලිසරේට් අපිට හම්බුණා. දැන් මම කිව්ව කාරණා විදිහට මේ මෙතනදී මතකද අපිට 120 ෆොස්ෆෝග්ලිසරේට් හම්බුණා. මේ 3 PGA හම්බුණා. එතකොට මෙන්න මේ G3B තමයි කාබෝහයිඩ්‍රේට් සංශ්ලේෂණේ පූර්වක අණුව වෙන්නේ. ඉතින් මේ නෝට් එක හරියට හදලා මම මේක යටින් දාන්න. හරි. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නෙට ගියොත්. එතකොට නම් 6ට උත්තරේ 3. හරි.